ආයුබෝවන්. අද අපි කතා කරමු බොං ජූන් හෝගේ අලුත්ම චිත්‍රපටය ගැන මිකී 17. මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේම කළු ප්‍රහසනයක් කියලා. ඔව්. අපිට තියෙන තොරතුරු අනුව බලමු මේකේ කතාව කොයි වගේද මොකද්ද මේ ගැඹුර කියලා. මූලික කතාව නම් අර මැරුණම ආයෙත් හදන කෙනෙක් ගැන වගේ. ඒක තමයි. එඩ්වර්ඩ් ඇෂ්ටන්ගේ මිකී 7 කියන නවකතාවනේ මේකට පාදක වෙන්නේ. ඒක පොතක්ද? ඕ කතාව යන්නේ අනාගතයේ 2054 වසරේ නිෆ්හේම් කියලා අයිස් ග්‍රහලෝකයක් තියෙනවා. ඒක ජනාවාස කරන්න යන මෙහියුමක් තමයි තියෙන්නේ. අයිස් ග්‍රහලෝකයක සෑහෙන්න අමාරු තැනක් වෙන්න ඇති. අනිවාර්යයෙන් මේක පමණයි කතාවේ පසුබිම. හරි. එතකොට මේ ප්‍රධාන චරිතය මිකී බාන්ස් රංගපාන්නේ රොබර්ට් පැටින්සන්. මෙයා එක්ස්පෙන්ඩබල් කෙනෙක්ලු නේද? ඒ මොකක්ද? එක්ස්පෙන්ඩබල් කියන්නේ අර හරිම භයානක අවදානම් වැඩවලට යොදවන කෙනෙක්. දැන් මෙයා මැරුණොත් එයාගේ මතකේ අරගෙන අලුත් බොඩි එකකට දානවා ක්ලෝන් එකකට. හරි. අලුත් ශරීරයක් ක්ලෝනයක් හදනවා. ඒ මතකයත් එක්කම. අනේ මන්දා. ඒ තයි කෙනෙක් එහෙම වැඩකට යන්නේ. අන්න ඒක තමයි කතාවේ අර හාස්‍යජනක පැත්ත. එයාගේ මැකරූන් බිස්නස් එකක් තිබිලා ඒක වැටිලා ණය වෙලා. මොකද මැකරූන්? ඔව්. ඉතින් නායකාරයන්ගෙන් බේරෙන්න තමයි මෙයා මේ අභ්‍යවකාශ මෙහියුමට මේ එක්ස්පෙන්ඩබල් වැඩේට එන්නේ. ණයෙන් බේරෙන්න ක්ලෝන් වෙනවා කියන්නේ. ඒකෙන්ම අමුතු කතාවක් කියලා තේරෙනවා. ඇත්තරම. දැන් කතාවේ කුතුහලයේ වැඩිම හරිය තමයි මේ 17 වෙනි මිකී එයා මැරුණා කියලා තමයි හැමෝම හිතන්නේ. හරි. ඒත් එයා මැරිලා නෑ. එයා කොහොම හරි බේරිලා ආපහු කඳුරට එනවා. එනකොට මොකද වෙලා තියෙන්නේ? 18 වෙනි මිකීව හදලත් ඉවරයි අලුත් ක්ලෝන් එක. දෙයියනේ. එකම කෙනා දෙන්නේ. ඔව්. හැබැයි නීතිය තමයි එකම එක්ස්පෙන්ඩබල්ගේ ක්ලෝන් දෙකක් එකපාර තියෙන්න බෑ. ඒක සපුරා තහනම්. එතකොට දැන් මොකද වෙන්නේ? ඉතින් දැන් මේ මිකී 17ටයි මිකී 18ටයි සිද්ධ වෙනවා මේ රහස හංගගෙන ඉන්න. අනිත් අයට අහු නොවි. අනිත් අය කියන්නේ කාර්ය මණ්ඩලයටද? අර නායකයාට එහෙම? මාක් රෆලෝනේ දේ චරිතය කරන්නේ. කෙනෙත් මාර්ෂල් කියන නායකයා එයාගෙන් සහ අනිත් අයගෙන් තමයි මේක හංගන්න ඕන. ඒක ලොකු අභියෝගයක් නේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මතකේ එකයි නම් ඇයි දෙන්නෙක් විදිහට ඉන්න හදන්නේ? මොකක් හරි වෙනසක් තියෙනවද යාලා අතර? ඒක හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රවල කියවෙන විදිහට නීතිය කඩන එකට තියෙන බය පැත්තකින් තිබ්බම එයාලගේ අත්දැකීම් ටිකක් හරි වෙනස් වෙනකොට පෞරුෂය වෙනස් වෙනවා. ඕ වගේ මිකී 17 අර මුලින් හිටපු කෙනා එයා ටිකක් බයයි කාරුණිකයි වගේලු. ඒත් මිකී 18 අලුත් කෙනා එයා ටිකක් කියන්නේ ආත්ම විශ්වාසය වැඩි ටිකක් සැරයි බැට්මෑන් වගේ කියලාත් එක තැනක තිබ්බා. බැට්මෑන් වගේ. ඒ කියන්නේ සෑහෙන වෙනසක්. ඔව්. ඉතින් එකම මතකේ වුණාට මේ මම දෙන්න අතරත් යම් ගැටුමක් තරගයක් තියෙන්න පුළුවන්. ඒකට අමතරව අර ග්‍රහලෝකේ ප්‍රශ්න තියෙනවා කිව්ව නේද? මොකද අර ක්‍රීපර්ස්ලා නිෆ්ල්හයිම් ග්‍රහලෝකයේ ඉන්න අමුතු ජීවීන් පොඩි ජලයේ ඉන්න අර රෝලිපෝලි වගේ සත්තු జాතියක්ලු. එයාලගෙනුත් කරදර තියෙන පිටතින් වගේම ඇතුළේනුත්. මේ බොං ජුන් හෝගේ අනිත් ෆිල්ම් වල වගේ සමාජ විවේචනයක් යමත් මේකේ තියෙනවා වගේ නේද? අනිවාර්යයෙන් මේක තදින්ම තියෙනවා. පැරසයිට්ස් නෝපියස වල වගේම මේකෙත් උපහාසය අර කළු ප්‍රහසනය තියෙනවා. ඒක හරහා අනන්‍යතාවය මිනිස් ජීවිතයක තියෙන වටිනාකම සූරාකෑම මේ වගේ ගැඹුරු දේවල් කතා කරනවා. විශේෂයෙන්ම මේ එක්ස්පෙන්ඩබල් කියන සංකල්පය. ඒ කියන්නේ පාවිච්චි කරලා අයින් කරන්න පුළුවන් කියන එක. ඔව් ඒකෙන් මං හිතන්නේ බොං ජුන් හෝගේ අර ධනවාදය ගැන විවේචනය තවත් තැනකට ගෙනියනවා. නිකන් සමාජ පන්ති විතරක් නෙමෙයි අනාගතයේදී මිනිස් ශරීරයේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පාවිච්චි කරලා විසිකරන භාණ්ඩයක් වෙන හැටි තමයි මේකෙන් කියවෙන්න උත්සාහ කරනවා වගේ පේන්නේ. බල ව්‍යුහයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්නනවා. හරියටම. ඉතින් මේ ඔක්කොම එකතු කරලා බැලුවම මිකී 17 කියන්නේ නිකන්ම ක්ලෝන දෙන්නෙක් අතර ප්‍රශ්නයක් නෙවෙයි. නෑ ඊට වඩා ගොඩක් එහාට යනවා. ඒක අනන්‍යතාවය, මනුෂ්‍යත්වය, සූරාකෑම ගැන ප්‍රශ්න කරන ඒ වගේම බොං ජෝන් හෝගේ අපිට හුරුපුරුදු අඳුරු හාස්‍ය සමාජ විවේචනය තියෙන සුවිශේෂී විද්‍යා ප්‍රබන්ධයක් වෙන්න ඕන. අවසාන වශයෙන් හිතන්න දෙයක් දෙනවා මේ එක්ස්පෙන්ඩබල් කියන තත්වය අර භාවිත කර ඉවත දැමිය හැකි කියනක.
ඒක ඇත්තදම අනාගතයට විතරක් සීමා වුණු දෙයක්ද? නැත්නම් දැනටමත් අපේ සමාජයේ සමහර මිනිස්සුන්ව, සමහර ශ්‍රමිකයන්ව විශේෂයෙන්ම අර අවදානම් වැඩ කරන අයව එහෙම සලකනවාද කියන්නේ? ඔව් යම් තාක් දුරකට හරි ඉවත දැමිය හැකි දේවල් විදිහට සලකනවා නේද කියන ප්‍රශ්නය මේ චිත්‍රපටය අපිට මතක් කරනවා කියලා හිතන්න පුරුවන්. ඒ ගැනත් හිතන්න යමක් ඉතුරු කරනවා. ඒකෙත්ත. බලන්නම වෙන චිත්‍රපටයක් වගේ